අර අටපාස් කිව්වේ කාලයක් ගැහුවේ රණවිරුවන්ට මතකද? මතකද අටපාස් කිව්වේ සීට් එකක් නොදී ගිය කාලයක් තිබ්බ මතකද? රණවිරුවන්ට එලෝ බැන්නේ. බලන්න මතකද? මතක නෑනේ ටක් ගාලා මතක් කරන්න ඕන. අපේ සිංහල මිනිසුන්ට ටක් ගාලා මුලා මතක වෙනවානේ. ඈ දැන් පේනවද මේ ඊයේ අර දීවරයන්ව අතරමං වෙලා ඉන්නකොට මූදට ගිහින් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ මූදට ගිහින් මේ දීවරයන්ව බේරගන්නේ කවුරක්වත් නෙමෙයි ජාතිය මුර දේවතාවුන් රණවිරුව පමණයි. මතක තියාගනින්න අපිට කරදරයක් ව්‍යාසනයක් උන වෙලාවක ගම් වතුරක් ආවොත් ගම් වතුරෙන් බේරගන්න ඉන්නේ රණවිරුව පමණයි. මොකක් හරි ආපදා තත්ත්වයක් ඇවිල්ලා මොනවා හරි දෙයක් වුණොත් ඉන්නේ රණවිරුව පමණයි. මතක තියාගනින්න. මොකක් හරි කලහෝලාලයක් වෙලා Tamanට කරදරයක් වෙච්ච වෙලාවක රණවිරුව පමණයි අපිට පිහිට වෙන්න ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න. අපිට ඔය කවුරුවක්වත් ළඟ ඉන්නේ නෑ දාය යාළුවෝ කවුරුවක්වත් එන්නේ නෑ. අන්තිමට අපිට ප්‍රශ්නයක් වුණ වෙලාවක මේ වගේ ආපදා තත්ත්වයක් හරි මොනවා හරි අපේ ජීවිතේ නැති වෙන අවස්ථාවේදී අපිට බේරගන්න ඉන්නේ රණවිරුව පමණයි. දැන් මේ බලන්න මේ දීවරයන්ව බේරගන්න විදිය තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ කොල්ලෝ ඈ ඒ තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ කොල්ලෝ ඒ දීවරයන් ගාවට ගිහින් එන යුද්ධයක් දීලා තමන්ගේ අපේ කොල්ලෝ ටික බේරගන්නවා දීවරයෝ ටික බේරගන්නවා අපේ රණවිරුව ජාති මුර දේවතාවුන්. එසා බස් එක යනකොට දැක්කො සීට් එක දෙන්න ඉගෙන ගන්න. ඒ විතරක් නෙමේ රෙස්පෙක්ට් කරන්න, ගරු කරන්න. මොකද අපිට අන්තිමට ව්‍යාසනයක් වුණොත් පීඩන ඉන්න වෙන කවුරක්වත් නෙමේ ජාති මුර දේවතාවුන් රණවිරුව පමණයි. එසා අපේ සිංහලන්ට ටක් ගාලා මුලා මතක වෙනවා. අර යුද්ධ කාලේ මාර විදිහට ගරු කරා. වැන්ද රණවිරුවන්ට. රණවිරුව දැක්කහම මාර ගරුත්වයක් තිබ්බා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අපේ මිනිස්සුන්ට ඒක අමතක වෙලා අන්න රණවිරුවන්ට ගහන්න ගත්තා. අටපාස් කියලා බැන්නා. අටපාස් කියලා හැල්ලු කරා. හරිද? රණවිරුවන්ට සෑහෙන්න පහත් විදිහට කතා කරා. ඉතින් තමන් අපේ ජීවිත බේරගත්ත, අපේ රට බේරගත්ත, අද අපි මෙහෙම කතා කරන්නේ, අද අපි මෙහෙම රටේ ජීවත් වෙන්නේ ඔය රණවිරුවන්ට පින් සිද්ධෙන්නේ. ඕක අපේ උන්දලට අමතකයි. ඒසා ටක් ගාලා මුල මතක් කරලා දෙන්න ඕන. ඒකයි මම ටක් ගාලා ආවේ පොඩ්ඩක් මුල මතක් කරලා දීලා යන්න. මොකද අපි මෙහෙම අද ජීවිතුන් අතර ඉන්නේ ඔය රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න. ජාතිය මුර දේවතාවුන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒගොල්ලන්ට ගරු කරන්න, ඒගොල්ලන්ට සමාජයේ නිසි තැනක් දීම ඔබෙත් අපෙත් වගකීමක්. අන්න ඒක මතක් කරලා දීලා යන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. මුස්වරණයි ආ